සිලෝන් රූ channel එක ඔයගොල්ලෝ subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මේ channel එකත් එක්ක එකතු වෙන්න. bell icon එක click කරලා මේගොල්ලන්ගේ අලුතෙන් එන videos ඔක්කොම බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. Kau cutak bola? Hah? Haishama. Hasma. Itu udah minum nanti amma. මේ ළමයා කොච්චර දක්ෂ ළමෙක්ද? අනික හැමදාම හොඳට හෝම්වර්ක් උත් කරන් එනවා. Hai baby. Komodo? Mama බලන්න ආවා. ඈ? කමන්නේ නකො. Itu mama kayaknya hari wadi nak kena. Oh, good. Betul sih kan orang mam? Di mana? Di mana? Hari itu. Hari mana? අයිබෝවන් සෙලුන්රු මේ ගයන් බේබි ඇවිල්ලා ඉන්නේ මාව ඉන්ටර්වල් කරන්නලු ඒ උනාට එයා කරන එක සෙල්ලම් කරන එක ගයන් බේබි ඔයා කියන්න ඕනේ කියන මං කියන්නේ ඔයා කියන්නකෝ Oke baby. Enak padang kamu tuh deh. Mana silang kerana deh nanya wa. Welcome to Silondo. Ada අපි කතා කරන්න යන්නේ අපේ පුංචි පහන්දිත් එක්ක. ඉතින් අපි වැඩේ පටන් ගන්න යන්නේ. අපි ආව මෙයාව හොයාගෙන. ඉතින් අපේ පුංචි තාරකාව පේන්නේ නැහැ. එන්නකෝ. ඉතින් පහන්දි බේබි කියන්නේ තමන් ඔයාට. ඕකේ. ඉතින් ඔයා ගෝරි මූවි එකේ ඉන්නව නේද? ඉතින් කොහොමද ඔයා ඒකට ගියේ? කවුද ඔයා එක්කන් ගියේ? දැන් ඒකේ කරන මේ මාමයි එයා මේ කවුද හර්ෂ මාමද? ඔව් හර්ෂ මාමා එයාගේ මේ තාත්තට ඉන්නේ මගේ බේබි හොඳේ එයා හරි හොඳයි එයා කිව්වා එයා තාත්තට ඉන්නේ කෙනා කිව්වා මේ තමයි හොඳයි මෙයාව ගන්න කියලා එහෙම කිව්වද? ඉතින් එතකොට හර්ෂ මාමද එහෙම කිව්වේ? තාත්තට ඉන්නේ කවුද? බේබි කියන්නේ කවුද? කැලුම් මාමද? කැලුම් මාමා හොඳයිද? කොහෙද ඉස්සලාම හම්බුනේ කැලුම් මාමා? ඉස්සලාම හර්ෂ මාමාගේ මේ ඔෆිස් එකේදී. හර්ෂ මාමා ඉස්සලාම ඔයාව දැක්කම මොකද කිව්වේ? හොඳයි කිව්වද? හොඳයි කිව්වා. නරකම නැහැ කිව්වා. ඉතින් ඉස්සලාම වරණ කඩේ කරන්න කිව්වද නෑ? හොඳට චූට් කරන්න කිව්වා. සින්දුවක් කියන්නේ කිව්වද? ඉතින් කිව්වද ඔයා සින්දුව? ඒක කලින් දන්නේ නැහැ. පහනක් වගේ කිව්වා. ඉතින් ඉස්සලාම කවුද මේ කැලුම් මාමා එතනදී දැක්කේ? මේ කැලුම් මාමා ඉස්සලාම දැක්කම වරණ මොකද කිව්වේ? සත්‍යද ඒක? කැලුම් මාමා කලින් දැකලා තිබුණාද? කලින් දැකලා තිබුණේ නැහැ. ඉතින් කැලුම් මාමා මොකද කිව්වේ ඔයාට? හොඳයි කිව්වා. එහෙනම් හුවා. කතා කරා හොඳද? කැලුම් මාමා මේ හොඳයිද ඉතින්? හොඳයි. අහපුවම කියනවානේ. මම වැරදි නේ මම දන්නේ යන්නේ කරන්න කියලා දෙන්නකෝ. ඉතින් දැන් ඔයා මේ දැන් මේ ෆිල්ම් එකේ ෂූටින් වලට ගියාම මේ ඉස්කෝලේ යන්න බැරි වුණාද? එක එක යනවා කිව්වේ? එක යනවා කිව්වේ ගෙදර ගිහින් වෙලාවකට හැබැයි යනවා. ටීචර් දැන්නේ නැහැ. ටීචර් ඒවාට දුන්නා. ඉස්කෝලේ යන්නේ මොකද කියන්නේ? යා
ඇක්ට් කියලා. ටීචර් කියන්නේ ඇක්ට් කියලා. ආ එහෙමද කියන්නේ? හා ඉතින් යාළුවෝ වාට මොකද කියන්නේ කියන්නේ හොඳයි කිව්වද? එයාලා බලලාද? බලුවා හොඳයි කිව්වා. ඉතින් තව කවුද ඔයාට මේ එතනදි වැඩිම ආදරේ කවුද මේ ෂූටින් වලට ගියාම? හර්ෂ මාමා තමයි. හර්ෂ මාමද වැඩියෙන් ආදරේ. ඒකට කැලුම් මාමා. කැලුම් මාමා. හරි මාමා නේද? නරක මාමා අපේ ශාන්ති. කට්ටියම ආදරේ. හරි හරි හරි. Good luck, director. දැන් එතකොට අපිට ආරංචියක් ආවා ඔයාලට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියලා. අපි දැක්ක වීඩියෝ වල එහෙම. හරි හිංචි පිංචි හා ඔබට කියන්න බලද? අහහ කියනවා. මගේ දූ හොඳ ළමයෙක්නේ පනහරි දෙන්නේ සදා ආදරේ ඔබමයි මගේ හොඳ තාතා. ඒවය ලස්සනයි ෂෝක් එක. ඒවනේ ලස්සන කිව්වා. අද මොකද බේබි පරක්කු? හැමදාම ඉතින් ටීවී ප්‍රෝග්‍රෑම් තමයි. ෆිල්ම් එක ගැන ගෙදර එක්කලකද? අපේ ගෙවල් එක ළඟ නෙමෙයි. චුට්ටක් දුරයි. එයි ඔය එනවද යන්න? චුට්ටක් දුරයි කියන්නේ ගොඩක් දුර. අච්චාලා ගෙවල් ඒකවල ගොඩක් දුර. අච්චා මාමා හම්බුණා. මගේද? ඒක නෙන්න මගේ දත් ටික කළුයි. දැන් ඔයාට මේ මොනවාද? කරපාලි පළවෙනියට තිබුණ බයික් අපිට මේ ෆිල්ම් එකේ ඉස්සෙල්ලාම කිව්ව දෙබස පුළුවන් කියලා පෙන්නන්න. ඔව්. මොකක්ද කිව්වේ? ඉස්සෙල්ලාම ගමට එන්න. ඊට පස්සේ මම කාමරේට. බේබි අනිත් කාමරේට ගියා. මං කිව්වා බේබි කැමති නම් මාත් කැමතියි. බේබි කැමති නම් මාත් කැමතියි. ඒක ඉස්සෙල්ලා ෂොක්. ඉතින් මේ දැන් එතකොට මේ ඔයාගේ තාත්තා කැලුම් මාමද? නෑ අනේ. කැලුම් මාමනේ වගේ තාත්තා. මේ හැමෝම කියන්නේ කැලුම් මාම තමයි ඔයාගේ තාත්තට ඉන්නේ කියලා. නෑ ඒ කෝඩිය කේනේ. මේ ගෙදර ඉන්න කෙනා නෙමෙයිනේ. මම හිතුවා ඇත්තටම ඔයාගේ තාත්තා කැලුම් මාම කියලා. නෑ අනේ. කැලුම් මාම නෙමෙයි නේද? නෑ ගෙදර ඉන්නවා. ගෙදරද තාත්තා ඉන්නේ? අපි හිතුවේ කැලුම් මාම කියලා. කැලුම් මාමා වෙන ගමක ඉන්නේ. යා වෙන ගමකද ඉන්නේ? ඒ තාත්තා නෙමෙයිද? නෑ. නෑ වෙන කාගේ හරි. වෙන කාගේ හරිද? ඔයාට තේරෙන්නේ නෑනේ. Okay, baby.
කියන්න දැන් ඔයානේ ෂූටින් කරන්න ගියානේ. එතන මේ මොනවද ඉතින් ඔයාට විශේෂ සිද්ධ වෙච්ච දේවල්? පාරතුරුවම ගෙනාවා. හා, මට වෙන ගෙනාවා. හා කවුද ගෙනාවේ? එක කට්ටිය ගෙනවා. දැන් රාවණේ වෙනම ගෙනානේ. දියෙන් සෝඩා. ඔයාට වෙනම පළතුරු වරන් ආව කියලා ආරංචියක් ආවා. ඇත්තද ඒක? ඔව්. මොනවද වැඩිපුරම කන්න කැමති? දියෙන් සෝඩා එන. ඒක දෙවි කන්නාද? ඉතින් එතකොට දැන් මේ හර්ෂ මාමා ආපහු ඔයාට කතා කරොත් ෆිල්ම් එකක් තියෙනවා කියලා. ඔයා යනවද? යනවා. එතන බේබි මට මේ යාළුවෙක් ගහලා ගියොත් මම මොකද කරන්නේ? හරි. යාළුවෙක් ගහලා ගියොත් දැන් අපි හිතමුකෝ බේබි පාරේ යනවා හරකෙක්. එළ හරකෙක්ද මී හරකෙක්ද? එක්ක ඕනේ බේබි. හර්ෂ මාමා අපි හම්බෙන්න ගියා. ඒ හර්ෂ මාමා අපිට කිව්වා ඔයා හොඳ දෙබස් එක කටපාඩම් කරලා කිව්වා කියලා. ඒකට වල කලින් දුන්නාද වෙන දුන්නාද දෙබස්? කලින් නේද? කලින් ඉඳ පාඩම් කරලා කිව්වා. ඒකට ඩබින් කරන්න යන්නේ හද කවන්න යන්නේ. මතකයිද ඔයාලට? ඒකට ඩබින් කරන්න ගියාම ඔයා කොච්චර ඉක්මනට කරලා ඉවර කරාද? එක වෙනකොට කීයද පටන් ගත්තේ? දෙක වෙනකොට දෙක වෙනකොට තමයි ඉවර වෙන්නේ. පටන් ගත්ත කීයද? එක වෙනකොට පටන් ගත්ත දෙක වෙනකොට ඉවර පැයද කියේ? නෑ. දෙක වෙනකොට මේ කරන්නේ. එක වෙනකොට මේ අරින්නේ. අයියෝ. ආයි මුලේද කියන්නකො? මොකද පටන් ගත්තේ? උදේද? උදේ තමයි. උදේ පටන් ගත්තේ. රෑ වෙනකොට තමයි මේ කාමරේ. මට තේරෙන්නේ නැහැ මචං. මොකක් හරි හිතාගනි. හැබැයි අපිට හර්ෂ මාමා කිව්වා ඔයාට ඩබින් වලට දවස් 3ක් වෙන කරා කියලා. ඔයා පැය 6න් ඉවර කරා කියලා. ඇත්තද? නියමයිනේ. නියමයි ඈ. ඔයා Shalom sir, harus udah kan sir. Good luck. Mantap ya. එතකොට පහන් දැන් ඔයා ලංකාවේ ගොඩක් අය දන්න ගොඩක් ආදරේ කරන චූටි දරුවෝ. අර අපි බයිසිකල් පදින්න ගියානේ පාරේ. එතකොට මේ මාමල කට්ටියක් ඇවිල්ලා මාත් එක්ක මේ ෆොටෝ ගත්තා. ඒකනේ දැන් බලන්නකො ලංකාවම ඔයාව අඳුරනවා නේද? ඈ ඔයාට ආදරේ හැමෝම අපේ ලංකාවේ හැමෝම ඔයාව අඳුරනවා. ඉතින් ඔයා දැන් මේ ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් ෆිල්ම් පැත්තේ යන්නද එහෙම මොකද්ද අනාගතේ කවුරු කෙනෙක් වෙන්නද කැමති? ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්නද? ෂෝ. ඔය ෆිල්ම් එකේ ටීචර් කෙනෙක් ඉන්නවා නේද? ටීචර් හොඳයිද? ඔව්. ටීචර්ට ආදරේද? එයාගේ නම නම් ටීනා? ඔව්. ඒකනේ. ෆිල්ම් එකේ මොකද්ද කියන්නේ යාට? මොන ටීචර්ද? මොන ටීචර් කියලාද ෆිල්ම් එකේ කියන්නේ? මට නෑ ටීනා ටීචර්ට. ටීචර් කියලා තමයි. එයාට ආදරේද? ටිකක් තරයිද? ඉතින් ඔයාලට ළඟදී කතා කරේ නැද්ද? බේබි නම් කතා කරනවා නේද? එහෙමද? බේබි අදම කතා කරනවද? හොඳයිනේ. දැන් මම කරන්න හදන්නේ මැජික් එක. ඔන්න බලාගෙන ඉන්නකෝ. ඔයා මැජික් දන්නවද? මරු මැජික් එක. මේ තව මැජික් එකක් පෙන්නන්න. පෙන්නන්නකෝ. ඇඟිල්ල තියෙන නේද? ඇඟිල්ල තියෙනවා. ඇඟිල්ල නැහැ. ඇඟිල්ල තියෙනවා. ෂොක්. දැන් මේක නැති කරන්න.
කෝ ඇඟිල්ල නෑ. ඇඟිලි දෙකක් තියෙනවද? අන්න මේ එකයිනේ. ඇඟිලි නෑ. ඇඟිලි 4ක් තියෙනවද? එතකොට වෙනව ඇන්ටි අම්මා. හැබැයි මේ ගෙදර නෙමෙයි. මේ ගෙදර නෙමෙයිනේ. අර ඉස්සෙල්ලා වගේ නෙමෙයිනේ තාත්තා. එහෙම ඒ කේස් එක නෙමෙයිනේ නේද? හරි. ඔන්න ඉතින් ආයි කියන්න ආවා. Sorry baby. ආය අහන්නේ. හරි. Okay. එතකොට විනු ඇන්ටි තමයි තියෙන්නේ නේද? දෙන්නව එක වගේ ආදරේ. ෂොක් නේ. දැන් ඔයාලට ගොඩාක් කට්ටිය ඉන්නවනේ දෙහි. එතකොට දැන් මේ ගොඩාක් කට්ටිය ඉන්නවනේ. දැන් මේගොල්ලන්ගේ මොනවාද ඔයාලට හම්බෙච්ච තෑගි? ටැබ් එකක් හම්බුණා. ෂා කවුද ටැබ් එක දුන්නේ? ඒක දුන්නේ නම් හයිෂ මාමා. හර්ෂ මාමා දුන්නේ. කොන්ටම වැන්දා. මොනවාද තෑගි දුන්නේ? පාටියේදී යනකොට තව තෑගි දුන්නද කට්ටිය? හැබැයි අර දැන් රාවණේක ඉන්නවනේ මම. ඒකේ තාත්තට ඉන්න කෙනා මේ මට එක දවසක් ගෙනාවා. කොද්දන්. හාවන්ගේ චොකලට්? හාරකින් එකද? හාවන්ගේ චොකලට්? නැහැ. හාවන් ඉන්න එකක පෙට්ටි එක. හාව ඉන්න එකක පෙට්ටියක චොකලට්. චාව. එහෙම. යයියෝ. වැරියොත් එක. දැන් 27 එනවද? මාත්‍රා වලල්ල ගාව. හරිද? ඕගොල්ලෝ ගෙදර යද්දි ඔයා මෙහෙට එද්දි අපි නෑ. ඒක ඕගොල්ලෝ නෑ. ඔව් ඒකද? අපිත් එනවා අහන්න. අපි අමතක වෙන්නේ නැහැ. නේද? ඈ? ඉතින් අහම කතා කරනවානේ. හරි හැබැයි චුට්ට ලැජ්ජයි. ඇයි ඒ? දැන් නෑනේ. හරි. ඇයි දාලා කටි වැඩි හිතුවේ? අපි ගයන් බේබිව බයා කරන්න හදන්නේ. කගන්න. එයා චුට්ටක් කොහොමද? කව චුට්ටක් කොලා? ඈ? හයිෂම. හස්ම. ඈ? අම්මා. අපි අරමාවට කියනවා ඈ. එපාද බේබිට කියන්නද? අම්මා. බුදුමාම හරි කිව්වද? විශේෂනේ. මායා බලනවා. එයා හැබැයි නමයි. එයා එන්නේ. අපි ඔයාලට මායා හරි කිව්වා කියලා කිව්වා. මොනවද කිව්වේ? මායා හරි කිව්වද? මොනවද කිව්වේ? ඒක තමයි හරි කිව්වද? එයා කිව්වා බෝට්ටුවක් කියලා. මං ඒකට අම්මට උඩ කිව්වා. එයා කිනා වෙලා කිව්වා අම්මට උඩ. කවුද කිව්වේ? මම අම්මට උඩ කියලා කිව්වා. ඒ මාමා කිව්වා අම්මට උඩ. අම්මට උඩ. කුණා වෙන මොකුත් කිව්වේ නැද්ද මොකක් හරි චිත්‍රපටියක් තියෙනවා කියලා? නැහැ. එයා කිව්වා අර දැන් දෙක මේ මායා දෙක මේ අඬ ගහනවා. ඔයා කොල්මනකට යනවා කිව්වේ? ඒක සින්දුව කියන්න. කියන්න. මායා එනවා දඩුවම් දෙනවා දෙවියන් මරමි දඩුවම් දෙනවා. ඉවරයිනේ? යනවානේ? ඉන්නවා. ඉංචි පිංචි හවා දිව දිව ආවා ඒ පුනාට දිනුවේ ඉබානේද ඔවා පරු කතා කියා ටටා කියා ඉපිරාජා එල්ලීලා පොටෙන් බේබි කියා
ගෙදරත් ඉන්නවා. නංගිලා මල්ලිලා එහෙම අරන් එන්න. මගේ ගෝරි ෆිල්ම් එක බලන්න. බයි. ෂූටින් එක